හරි. අපි මේ රැඳී සිටින්නේ ත්‍රිකුණාමලයේ පහේ කනුව ශ්‍රී බෝධිපාද පාරාම විහාරස්ථානයේ. දැන් මේ විහාරස්ථානයේ ගම් වතුරින් පීඩාවටපත් අපේම ජනතාව වෙනුවෙන් මේ විහාරස්ථානය ඕනම අවස්ථාවක ඕනම වෙලාවක සැදී පැහැදී සිටිනවා. ඒ අපගේ හිතවත් ආදරණීය ජනතාවට අපි අවශ්‍ය පහසුකම් සලසන්නේ. ඉතින් ඒ වගේම අවස්ථාවක් තමයි දැන් මේ උදා වෙලා තියෙන්නේ. සේරුවාවිල ප්‍රදේශයේ පවුල් 5කට ආසන්න ජනතාවක් අප මේ විහාරස්ථානයේ දැන් රැඳී සිටිනවා. ඔබට මේ පිටිපසින් පෙනෙන්නේ ඉන්නේ ජනතාව ගම් වතුරින් පීඩාවටපත් වී පැමිණ සිටින ජනතාව. ඉතින් අපි එම ජනතාවගෙන් එක් පුද්ගලයෙක් අපි මේ කතා කරමු කොහොමද මේ පීඩාව වෙනුවෙන් මුහුණ දුන්න අවස්ථාවක් සහ අපේ ආදරණීය ජනතාවටත් දෙන්න පුළුවන් පණිවිඩයක් ඒ කට්ටියගෙන් අපි ඒ කට්ටියගෙන්ම අහලා දැනගමු. අපි සේරුව ප්‍රදේශයේ අපි අපිට හවස 3:00 විතරනකොට ආරම්භ වුණා මේ ගංගේ බන්ට් එකේ ආරක්ෂිත බැම්ම කඩාගෙන යනවා කියලා වැලි කොට්ට ගහන්න යනවා කියලා. ඊට පස්සේ සූදානම්වත් තිබ්බා අපිත් ඒ ප්‍රදේශයට ගියා එතන උදව් කරන්න. යනකොට වාරි මාර්ගයේ මහත්තයෙක් අපිට කතා කරලා කිව්වා ඒක ගහලා නවත්තන්න බෑ කිලෝමීටර් ක දුර වතුර පාර දානවා. ඒක නිසා මේ පුළුවන් විදිහට ඔයාලා ආරක්ෂිත ස්ථාන වලට යන්න මේ වෙලාවට ගන්න පුළුවන් ඒක තමයි කියලා එමත් උපදෙස් දුන්නා. ඊට පස්සේ අපි ඇවිල්ලා ගමේ බොහෝ පිරිසක් දැනුවත් කරා මෙහෙමයි තත්ත්වය වෙනදට වඩා භයානකයි. ඒක නිසා ආරක්ෂිත ස්ථානයකට යමුයි කියලා මේ කීප දෙනෙක් පිළිගත්තා කීප දෙනෙක් පිළිගත්තේ නැහැ. නමුත් අපි පවුල් 5ක් 6ක් එකතු වෙලා අපි 25ක් 30ක් ප්‍රමාණයක් මං හිතවත් අයියා කෙනෙක් ඉන්නවා මේ පහේ කනුවේ මම ඒක මේ අයියා හොයාගෙන ආවා. ඊට පස්සේ අයියා මෙතන පන්සල සම්බන්ධ කරලා දුන්නා අපිට. අපි ආපු වෙලාව ඉඳලා මේ ස්වාමීන් වහන්සේලා ඒතර ගම්වාසී සියලු දෙනා අපිට උදව් උපකාර කරලා සෑහෙන්න. ඉතින් මේ වෙලාවේ අපි මේ අර ඒ උපදෙස් පිළි අරගෙන ආපු එකෙන් අපි ඇත්තටම ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා හිතනවා. මෙතෙන් ආවම පස්සේ ඇත්තටම මේ ලොකු සැනසීමක් දැනුණා අපට. මොකද අපි දරුවෝ තියාගෙන වැඩිහිටියෝ තියාගෙන අපි වතුරට පුතු වුණා නම් මොනවත් කරගන්න බෑ. ඒ වගේ ඉතින් අර හැමෝම මේ අර දෙන උපදෙස් ටික පිළි අරගෙන ඒ ආරක්ෂිත ස්ථාන වලට යනවා නම් කිසි කෙනෙකුට කරදරයක් නෑ. ආරක්ෂිත ස්ථාන වල ඉන්න පුළුවන්. දැන් මිනිස්සු එක්තැන් කරලා එක කඳවුරකට දැම්මොත් ඒ තැන් වල ඉන්න අපහසුතා තියෙනවා. ඒ ආහාර අපහසුතා නම් මන හැම දෙයකම අපහසුතා තියෙනවා. දැන් මේ වගේ තැනකට ආපුවම කිසි ගැටලුවක් නැහැ. අපිට බොහොම හොඳින් සැලකුවා. අපි දැන් අද උදේ ඉඳලා මෙතන දැක්කා මෙතන ස්ථානයේත් මේ අනතුරුවන්ට බෙදන්න ආධාර එකතු කරනවා. ඒ වගේ ගම්වාසීයෝ සියලු දෙනාම එකතු වෙලා අපිටත් ඒ පුදු සත්කාර සියලු දේ කරනවා. ප්‍රාදේශීයකම්තුමිය ගාමිණීදාතුමිය මේ දිහත් වෙලා එතකොට PHI මහත්තයා ඇවිල්ලා සොයලා බැලුවා සියලු දේවල් ඔයාලා බලනවා සල්ලාසියොත් උදව්පදා කරනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලන්නේ මේ වාගේ වෙලාවක ඉතින් දෙන උපදෙසක් පිළි අරගෙන තමන්ගේ හිතුවක්කාර තීරණ වලට යන්නේ නැතුව සහයෝගයක් දෙන්න මේ වගේ වෙලාවක. එතකොට මේ කරගෙන යන වැඩ පිළිවෙල සාර්ථක කරගන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔව් අපි මේ අපේ සේරුවාවිල ප්‍රදේශයේ මහත්තයෙක් ගැන තමයි අපි කතා කරේ. අපි තව වැඩිදුර විස්තර කතා කරගන්න අපේ ග්‍රාම නිලධාරීතුමිය ඒ අදාළ නිලධාරී ඒ කට්ටිය සැදී පැහැදී ඉන්නවා. මේ වගේ අවතන් වූ ජනතාව වෙනුවෙන් ඕනම වෙලාවක පැය 24 පුරාවට අපේ විහාරස්ථානයේ විහාරාධිපතිතුමා සහ එහි වැඩ සිටින අපේ චූටි හාමුදුරුවෝ ඒ දෙපළත් මේ අසරණ වෙච්ච ජනතාව වෙනුවෙන් සහ අපේ පහේ කනුවේ ජනතාව සැදී පැහැදී ඉන්න ඕනම අවස්ථාවක උදව් උපකාර කිරීම සඳහා